සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් මම ඔයාලට කප් කේක් රෙසිපියක් ගෙනාවා. අපි බලමු හරියට රසට කොහොමද හදාගන්නේ කියලා. මේක හදන්න මොනවද ඕනේ වෙන්නේ, කොහොමද මේක කරගන්නේ කියලා අපි බලමු. මුලින්ම මම පාන්පිටි ග්‍රෑම් 125ක් මෙතන අරගෙන තියෙනවා. ඒකටම බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන බටර් ග්‍රෑම් 125ක් අරගෙන තියෙනවා. ඔයාලට මේකට මාජරින් උනත් ගන්න පුළුවන්. මම මෙතන පිත්තර ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. මේක ග්‍රෑම් වලින් ගන්නවා නම් ග්‍රෑම් 125ක් ගන්න ඔයාලා. ඒ වගේම වැනිලා තේ හැන්දක් ඕනේ එකට. ඊළඟට සීනි ග්‍රෑම් 125ක් අරගන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපි ඊට පස්සේ බෝල් එකක් ගන්න ඕනේ. මේ වගේ බෝල් එකක් අරගෙන ඉතින් මුලින්ම ගත්ත බටර් ටික ගොඩක් දිය වෙනකන් ඉන්නේ නැතුව සාමාන්‍ය තරමේ කූල් එකක් තියෙද්දිම මේ විදිහට බෝල් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපේ සීනි ටිකක් මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ බටර් සහ සීනි මේ දෙකම ක්‍රීම් එකක් වෙනකන් හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් සීනි කැට ඔක්කොම දී වෙන්න ඕනේ නැහැ. අපිට බිත්තර දාලා හොඳට දී කරගන්න පුළුවන් සීනි කැට ටික. ඉතින් මේ සීනි බටර් මිශ්‍රණයට මම එක බිත්තර එකතු කරලා මුලින්ම විනාඩි 2ක් විතර හොඳින් බීට් කරගන්නවා. ඊට පස්සේ අනිත් බිත්තරත් එකතු කරලා ඉතින් බිත්තර දෙකම දාලා හොඳට බීට් කරගන්න ඕනේ විනාඩි 2ක් විතර. දැන් අපි අර හදාගත්ත බටර් මිශ්‍රණයට පිටි ටික දෙපාරකට වගේ එකතු කරලා ස්පැචුලා එකකින් හරි හැන්දකින් හරි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේ මම මේකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා මේ වෙලාවේ හොඳින් බීට් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ මිශ්‍රණය. ඉතින් මේ වෙලාවේ oven එක සෙල්සියස් අංශය 180ට preheat වෙන්න තියන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. මේ ගානට බටර් එක ඉන්න ඕනේ. දැන් මම මේ වගේ කප් කේක් ට්‍රේ එකකට කප් කේක් ලයිනර්ස් ටිකක් දාලා ලෑස්ති කරගෙන තියෙනවා. අපි මේ මිශ්‍රණය දාගන්නකොට ලයිනර් එකෙන් 4න් 3ක් පිරෙන විදිහට දාගන්න ඕනේ. අපි දැන් මිශ්‍රණය දාගමු. මේ වගේ දාගන්න පුළුවන්. ලස්සනට පිපිලා කේක් එක ලස්සනට එන්නේ මේ විදිහට ලයිනර් එකෙන් 4න් 3ක් වෙන්න දාගන්න.
ඊට පස්සේ මේ ටික සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් 25ක් අතර හොඳට බේක් කරගන්න. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ලස්සනට කප් කේක් ටිකක් හදාගන්න පුළුවන්. මං හදපු කප් කේක් එකක් ගලවලා බලමු. මේ වගේ සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. channel එකත් subscribe කරලා bell button එකත් දාලා තියන්න කියලා ආදරෙන් කියනවා. මේ වගේ soft එක ඔයාලටත් ගෙදරදීම හදාගන්න පුළුවන්.